බඩ පුරවනවා. අම්මා කියන්නේ මගේ පුතේ මට බඩගිනි මම කෑවේ නෑ කියලා. ඒ තමයි අපේ අම්මා. අම්මා හෙළන සුසුම් කොයිතරම්ද කියලා අපිට දැනෙන්නේ නෑ මගේ පුතේ. අම්මා කොහේ හරි ගියොත් මොනවා හරි අරගෙන එනවා. අනේ මගේ පුතාට දෙන්න කියලා. මේ ලෝකේ තියෙන රසම දේ ගෙනල්ලා දෙන්න පුළුවන් නම් අම්මට අම්මා ඒකත් අපිට ගෙනල්ලා දෙනවා. අද අයියේ අක්කේ නැන්දේ මාමේ අම්මා ඉන්නවා නම් ඔයාලගේ ඉඳිවට ළඟට වෙලා ඔයාලා ඉන්නකම් බලාගෙන ඇති. අනේ මගේ පුතා ඇවිත් මාව බලලා යයි කියලා. ඒ අම්මගේ ලේ ටික කිරි කරලා මව් කිරි බවට හරවලා ටික ටික අපට පොවනවා. අපි ඒ කිරි උරා බොද්දී අම්මට කොයිතරම් රිදෙනවද? ඒත් ඒ අම්මා කවදාකවත් ඉවත දැම්මේ නෑ මගේ පුතේ. මේ ලෝකේ නිවන්නේ මේ උතුම් කිරි බින්දුවේ. අම්මට ඕනේ අපිව සක්විති රජ කරන්න මගේ පුතේ. සක්විති රජුරෝ කියලා මගේ පුතාට කතා කරන්න තමයි මේ ලෝකේ හැම අම්මා කෙනෙක්ම කැමති. ඒත් අද අම්මලා උපිල්වල දුක් විඳිනවා. මම ඔයාලට අම්මා කෙනෙකුගේ ලස්සන ප්‍රාර්ථනාවක් මෙන්න මේ විදිහට කියන්නම්. දස මාසය කුසේ දාරා මෙහි කළ මගේ පුතේ සිරුරේලේ කිරට පෙරා නුඹට පෙව්වා දුවේ මගේ සෙනෙහස පුතේ උතුරනවා ඉතේ වරදට මම ගහන්න ඇත්තේ පොන්චි කාලේ පුතේ කවදාවත් තරහාවෙන් එපා චෝටි දුවේ සංගවානොබ ගත්තේ නැලෙව්වා මම පුතේ බැරි වුණාම අම්මාට සලකනවද පුතේ බත් කාට කාට අනලා මට කවනවාද දුවේ සෝදලා කුණු ගත්තේ නහවනවාද පුතේ මහලෝ මඩමේ මහා පාරේ තනි කරලා පුතේ යන්න එපා කවදාවත් නුඹේ අම්මව පුතේ ගේ පිටු පස පිලේ